පටිචාර ගණක අපි ජනතාවට කියන්නේත් മന്ത്രിවරුන් ගැන මේ කාරණේ තියෙනවා. മന്ത്രിවරයෙක්ට වැඩ කටයුතු කරන්න විශාල වියදමක් තියෙනවා. සමහර අය මාසෙ ලක්ෂයක් විතර තමන්ගේ කාර්යාලයට වියදම් කරනවා. මම හිතන්නේ മന്ത്രിවරුන්ට අවස්ථාව තිබෙන්න ඕනේ. ඒ නිසා മന്ത്രിවරුන් සඳහා ඇමරිකාවේ ඉන්දියාවේ කාර්යාල වියදමක් තිබෙනවා. දෙවනුව මන්ත්‍රීවරුන්ගේ ගමන් බිමන් පිළිබඳවත් දෙන මුදල් ගැනත් මම දන්න හැටියට අපි දැනට ලැබෙන ඉන්ධන දීමනාව ගමන් බිමන් වලට මදි. මේ ප්‍රශ්න ගැන අපි විවෘතව කතා කරලා තීරණයක් ගන්න ඕනේ. අනික් කාරණේ තියෙන්නේ මන්ත්‍රීවරුන්ගේ පඩිය. මේ මන්ත්‍රීවරුන්ගේ පඩිය දිහා බැලුවම ඒක අමාරුයි. ඒ දිහා බැලුවොත් අනාගතේ කවුරුත් එන්නේ නැහැ දේශපාලනට. ඒත් මේ ආයත දැන් තියෙන වියදම් දිහා බැලුවම ඊට වඩා දෙවතාවක් හිතනවා. තමන්ට දරුවන් ඉන්නවනේ කොහෙද දරුවන්ගේ අධ්‍යාපනය දෙන්නේ. අද පිටරට යවන්න තියෙනවා.